තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. හාමුදුරනේ ගේ ඇතුලේ බුදු පහන තියලා පහන තියන්න හොඳයිද? ගේ ඇතුලේ බුදු පිළිමයක් තියලා බුද්ධ පූජා ආදිය සාලනේ සාමාන්‍යයෙන්. එහෙම. සාලේ කොණකින් මුල්ලක තියලා පූජාව තියෙන එක සුදුසුයිද කියලා නේ අහන්නේ. මං කෙටිම උත්තරේ දෙනම් කොහෙත්ම ඒක සුදුසු නැහැ. සාමාන්‍යයෙන් ගෙවල් වල ආහාර ගන්නේ සාලේ මැද. කන්නේ බොන්නේ ආහාර මැද. කකුල් උඩ දාගෙන ටීවී බලනවා, කුණුහරුප කියනවා, කේලම් කියනවා, ඕපාදූප කතා වෙනවා, ලෝකේ නැති මල විකාර වෙනවා. එතකොට එවැනි වූ දේවල් සිද්ධ වෙන්නා විස්ථානයක බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් තියලා පූජා පවත්වන එක සුදුසු නෑ. කාට හරි කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ චේතනාවනේ වැදගත්. ඔව් චේතනාව වැදගත්. නමුත් චේතනාව වැදගත්සේම තමයි ඕනෑම දෙයක් තුල ඥාන සංප්‍රයුක්තභාවය තියෙන්න ඕනේ. එතකොට සාලේ මැද කන්නේ බොන්නේ එකේ ඔය කකුල් උඩ දාන් ටීවී බලනවා, පරුෂ වචන කතා වෙනවා, කේලම් ඕපදූප ඕව ඔක්කොම කියන තැන අනේ මෙතන බුදු පිළිමයක් තියලා ඥාන සංප්‍රයුක්ත නෑ හිතන. ලෝකේ නැති මල විකාර දේවල් වලට සල්ලි වේ පහදම් කරන එකේ එළියේ බුදු කුටියක් හදාගන්න, එළියේ ඉස්සරහා ලස්සනට බුදු කුටියක් හදාගන්න තරම් අනේ ඒ අයට හැකියාවක් නැද්ද? තනිකර බොරු කතා විතරයි කියන්නේ. ඒකින්ද ගේ ඇතුලේ ඒ විදිහෙන් තියෙන එක සුදුසු නෑ. අනික එකම වහලයක් තැන අපි ජීවමාන සංඥාවත් ඥාන සංප්‍රයුක්තභාවයත් ඇතිව පූජාවන් පවත්වන කෙනා කවදාවත් ගේ ඇතුලේ හිම තියන්නේ එකම වහලක්. එමේ කැතයි එක අප්‍රසන්නයි නුසුදුසුයි යකපැයි කියලා අවබෝධයෙන් දකිත්වා මේ ගැන චේතනාවට එහා ඥාන සංප්‍රයුක්තභාවයක් ජීවමාන සංඥාවක් ඇති පුද්ගලයා මේ කරුණ ඒකාන්තයෙන් අවබෝධ කරගන්නවා කියලා මම දන්නවා. නමුත් ජීවමාන සංඥාවක් ඥාන සංප්‍රයුක්තභාවයක් නැතිව රැල්ලට හොය කරන්නම් වාලේ පූජා කරන කෙනා මේ ගැන වැරදි වූ විදිහකට හිතනවා කියලාත් මම දන්නවා. සිතීම ඔබ සතුයි පැහැදිලි කිරීම හැකිතාක් ඔබට අවබෝධය පිණිස පැහැදිලි කරනවා. වැටුණාද? මට හොඳට වැටුණා. හරි. තෙරුවන් සරණයි. අවබෝධයෙන් දකිත්වා. තෙරුවන් සරණයි හාමුදුරනේ.